ස්වර්ණමාලී මහා ථූපාභිවන්දන. साधु 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 समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවමේව කෝ රාජ කුමාර යේ පණ්ඩිතායාපි බ්‍රාහ්මනතාපි පණ්ඩිතාපි සමන පණ්ඩිතාපි පඤ්ඤා සංකරිත්වා තථාගතං උපසංකමති අතිපූජ්‍යපාද මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි මේ උතුම් ධර්ම දේශනාව බෞද්ධ රූපවාහිනියේ මාධ්‍ය තුලිනුත් බෞද්ධ ගුවන් විදුලිය තුලිනුත් ටීවී දිදුල බෞද්ධ සහ ළමා නාලිකාව තුලිනුත් විකාශනය කරමින් ඒ සඳහා දායකත්වයේ ගත්ත සෑම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය දිව්‍ය රාජ මණ්ඩලයේ ආරක්ෂාව සැලසේවා කියලා පළමුවෙන්ම අපි ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවට වසර 75ක් පිරීම නිමිත්තෙන් මේ උතුම් රුවන්වැලි චෛත්‍ය පුද භූමියෙහි මහා පින්කම් මාලාවක් සිද්ධ වෙන මේ අවස්ථාවේ මේ උතුම් මළුව පුරාම සෑම තැනකම අස්සක් මුල්ලක් නැර මහා ජනතාව දහස් ගණන් දසදහස් ගණන් ඒක රාශී වෙලා ඒ තථාගත බුදුරජාණන් වහන්සේට
අනේක විද ආකාරයෙන් පූජා සත්කාර පවත්වමින් අසීමිත බුද්ධ ගෞරවය අසීමිත ධර්ම ගෞරවය අසීමිත සංඝ ගෞරවය උපදවාගෙන ඒ තථාගතයන් වහන්සේගේ උතුම් සෙවණ ලබන අවස්ථාවක් තමයි මේ අවස්ථාව. පින්වතුනි, මේ වගේ පින්කම් මාලාවක් දකින්ට ලැබීම මොනතරම් වාසනාවක්ද. ලෝතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2000 ගානක් ගියත් උන්වහන්සේගේ පුණ්‍ය භාග්‍ය තවමත් අවසන් වෙලා නැහැ නේද? පින්වතුනි, කෙනෙක් මරණයට පත් වුණාම අවුරුදු 30ක් 40ක් 50ක් යනකොට අමතක වෙනව නේද? නමුත් තථාගතයන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2000 ගණනාවක් ඉක්මලා ගියත් උන්වහන්සේගේ පුණ්‍ය භාග්‍යය ඉක්මලා නැති නිසා මේ උතුම් චෛත්‍ය රාජාන් වහන්සේට අටපෙරකර 50000ක් 60000ක් පූජා කරලා දජ පතාක වලින් ආලෝක පූජාවෙන් මේ සුදු ඇඳුම් ඇඳගෙන අප හැමදෙනාම මේ ගෞරව සත්කාර කරන්නේ ඒ අසීමිත ගුණයෙන් සමන්වාගත අප්‍රමාණ ගුණයෙන් සමන්වාගත බුදුරජාණන් වහන්සේට නේද? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මොනතරම් අසිරියක් මිනිසුන්ගේ හදවත් තුලට දැනෙන්නටද? ඒ නිසා පින්වතුනි, අපි පළමුවෙන්ම ආශිර්වාද කරන්ට ඕනේ මේ උතුම් පින්කම් සංවිධාන කරන ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවෙහි මහා ලේකකාධිකාරී කහගොල්ලේ සෝමවංශ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට මේ වගේ උතුම් පින්කම් සංවිධාන කරන්නට ඒ මහා සංඝරුවනට තව තවත් උතුම් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ටිකක් මෙනෙහි කරන්නට තියෙනවා නම් ඒ උතුම් ධර්මයේ මෙනෙහි කරන්නට තියෙනවා නම් ඒ මහා සංඝරුවන වැඩම කළ මාවත මෙනෙහි කරන්නට තියෙනවා නම් ගිනිගත් හදවත් නිවාස සුවපත් කරන්නට ඒ මෙනෙහි කිරීම සසර දුකින් මිදීමට හේතු වෙනවමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ හදවත් තුලට ඇතුල් කරගත්තාම අප හැම කෙනෙකුටම සැනසෙල්ල සාන්තිය ඇත කරගන්න පුළුවන්කම තියෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ බණ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට අවශ්‍ය වෙන්නේ ඇයි?
පින්වතුන්ලා මේ හැම කෙනෙක්ම ඇවිල්ලා තැම්පත් වෙලා ඉන්නා වගේම ටිකක් කල්පනා කරන්ට ඇයි අපි ඇවිල්ලා මේ තැම්පත් වෙලා ඉන්නේ? කවුරුත් කියයි මේ වගේ පින්කමක් මේ උතුම් පිම්බීමේ තියෙනවා කියලා. ඒ නිසා ඒකට යන්න ඕනේ කියලා හිත ඇති කරගෙන පින්වතුන්ලා එන්ට ඇති. රැලි වෙනකම් බණ කියනවා කියලා හිතාගෙන එන්ට ඇති. නමුත් පින්වතුනි අපි හැම කෙනෙක්ගේම අදිෂ්ඨාන විය යුත්තේ අපි හැම කෙනෙක්ගේම බලාපොරොත්තුව විය යුත්තේ අපේ ජීවිත වෙනස් කරගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තුලින් පමණයි අපේ හිත වෙනස් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. පින්වතුන්ලා හැම කෙනෙක්ම ජීවිතය වෙනස් කරගන්නට කැමති නේද? කල්පනා කරලා බලන්න. අපි ඉපදිච්ච දවසේ ඉඳලම මේ ගමන් මඟ තුල ජීවිතය වෙනස් කරගන්නට මොන තරම් දේවල් කරනවාද? හැබැයි බාහිර දේවල් කළා කියලා ජීවිතේ වෙනස් වුණේ නැහැ. අපේ ජීවිතේ වෙනස් වෙන්න නම් අපි ධර්මයටම ලං වෙන්න ඕනේ. එහෙමනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ලං වෙන්න ඕනේ මොකක් නිසාද? ජීවිතේ වෙනස් කරගන්නට. අපේ හිත තුල තියෙන iriසියාව, දේශය, මාන්නය, උඩඟුකම මේ හැම දෙයක්ම වෙනස් වෙලා ජීවිතේ ලස්සන වෙන්න ඕනේ මනස තුලින්. ඒ ජීවිතේ ලස්සන වෙන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයටමයි අපි සමීප වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපේ හිත ලස්සන වෙන්න බණ කිව්වා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ වෙන මොකටවත් නෙවෙයි අපේ හිත ලස්සන කරන්ට. පින්වතුනි අපේ හිත අවලස්සන වෙලා තියෙන කෙලෙස් නිසාමයි. පින්වතුන්ලා කල්පනා කරන්ට අපේ හිත වලට ඇතුල් වෙන බාහිරෙන් පැමිණෙන කෙලෙස් නිසා නේද අපේ හිත දූෂිත භාවයට පත් උනේ. හැමදාම දුකෙන් දුකටපත් වෙන්නේ මානසික පීඩා මානසික වේදනා ඇති වෙන්නේ මොකක් නිසාද? හාමුදුරු නමකට වෙන්න පුළුවන් වේදනේ අසහනීය දුක් වේදනා ඇති වුනේ මොකක් නිසාද? මේ මනස ඇතුළට එන අකුසල් බලවේග නිසා නේද? බුදුරජාණන් වහන්සේ මේ අකුසල් වලට ඉඩක් දෙන්න එපා කියලා දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ හිත පිරිසුදු කරගන්න මාර්ගය. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ලෞතර බුදු බවට පත් වුණ මොහොතේ සිට උන්වහන්සේ පිරිනිවන් මංචකයේ දක්වාම දේශනා කළේ මොකක්ද? හිත පිරිසුදු කරගන්න ක්‍රමය.
ඒ හිත පිරිසුදු කරගන්න ක්‍රමය අප දිනපතාම හිත තුල වැඩෙන්න අරින්න ඕනේ. ඒ හිත පිරිසුදු කරගන්න මාර්ගයට පිවිසෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ළඟට පින්වතුනි සමහර ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා ප්‍රශ්න ඇහුවා. ස්වාමීනි මේ හිත පිරිසුදු කරගන්නේ කොහොමද? භික්ෂුණීන් වහන්සේලා ඇවිල්ලා ප්‍රශ්න ඇහුවා. පින්වතුනි මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්යන් පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ළඟට දෙවි දේවතාවන් ඇවිල්ලා ප්‍රශ්න ඇහුවා. ස්වාමීනි මේ දිව්‍ය ලෝකේ මහා භයානක තනක් මුලා කරන වනාන්තරයක් මේ වනාන්තරයෙන් මිදෙන්න කොහොමද කියලා ඇහුවා. පින්වතුනි එපමණක් නෙවෙයි සමහරක් අය බුදුරජාණන් වහන්සේ පරදවන්න කියලා හිතාගෙන ඇවිල්ලා ප්‍රශ්න ඇහුවා. පින්වතුන්ලා දන්නවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ විවිධ ආගමික දෘෂ්ටිවාදී පුජ්‍යලයන් හිටියා. ඒ විවිධ දෘෂ්ටිවාදීන් බුදුරජාණන් වහන්සේ පරාද කරන්නට විවිධ දේවල් ක්‍රියාත්මක කළා. පින්වතුන්ලා දන්නවනේ යමෙක් පරාද කරන්නට හිතුවොත් එහෙම ඒ වෙනුවෙන් මොන තරම් දේවල් කරනවද? ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේට මොනතරම් අපහාස කළාද? මොනතරම් නිඳා කළාද? මොනතරම් දොස්පරුස් දේවල් කිව්වාද? හැබැයි බුදුරජාණන් වහන්සේ කිසි කෙනෙකුට කම්පා කරවන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මේ අතරේ පින්වතුනි නිගණ්ඨනාත පුත්‍රාදී භයානක දෘෂ්ටි වලින් සමන්වාගත අය හිටියා. දවසක් පින්වතුනි නිගණ්ඨනාත පුත්‍ර මා මේ මාතෘකා කරන්ට යෙදුණු සූත්‍ර දේශනාවේ සඳහන් වන සූත්‍ර දේශනාව තමයි අබේරාජ කුමාර සූත්‍රය. පින්වතුනි නිගණ්ඨනාත පුත්‍ර දවසක් අබේරාජ කුමාරයා ආපු වෙලාවේ පුදුම කතාවක් කියනවා. කුමාරය කවුද මේ ලෝකේ අකමැති කීර්ති ප්‍රශංසා ලබන්ට? මේ ලෝකේ කවුරුත් කැමති. ඒ නිසා ඔබේ කීර්තිය ප්‍රශංසාව ඉහළ නංවන්න මං වැඩපිළිවෙලක් කියලා දෙන්නම්. යන්න බුදුරජාණන් වහන්සේ ගාවට ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේ වාදයක පටල ගන්න. අබේරාජ කුමාරයා අහනවා මොකක්ද කරන්න ඕනේ? ගිහිල්ලා අහන්න ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන පුජ්‍යලයන්ට ප්‍රියමනාප වචනමද කතා කරන්නේ? ඔන්න අහපු ප්‍රශ්නේ. මෙන්න මේ ප්‍රශ්නේ ගිහිල්ලා අහන ප්‍රියමනාප වචනමද බුදුරජාණන් වහන්සේට කතා කරන්නේ?
එහෙම සමහරක් වෙලාවට ඔව් කිව්වොත් එහෙම ඔබ කියන්නේ සමහරක් වෙලාවට නෑ කියන්නත් පුළුවන්. ප්‍රියමනාප වචන කතා කරන්නේ නෑ කිව්වොත් එහෙම කියලා කියන්න. ඉතින් ඔබ වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන සමහරක් කෙලෙස් සහිත පුජ්‍යලයනුයි වෙනසක් නෑනේ. සාමාන්‍යයෙන් කෙලෙස් බරිත පුජ්‍යලයන් අනුන්ගේ හිත නරක කරන අනුන්ගේ හිත වට්ටන දේවල් කතා කරනවා. ඉතින් ඔබ වහන්සේත් එහෙම කෙනෙක් නේ. එහෙම නැතිනම් මං එහෙම කතා කරන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම අප්‍රිය අමනාප වචන කතා කරන්නේ නැහැ කිව්වොත් එහෙම එහෙනම් ඔබ වහන්සේ දේවදත්ත හාමුදුරුවන්ට කිව්වේ අපාය යනවා කියලා. දේවදත්ත හාමුදුරුව කල්පයක් යනකම් ගොඩ එන්න බෑ කියලා කිව්වේ ඒ අප්‍රිය අමනාප වචන නිසා නේද? එහෙම නැතිනම් ඔබ වහන්සේගේ වචන නිසා නේද හතුරෙක් උනේ කියලා වාදයක් පටල ගන්න. ඉතින් අබේරාජ කුමාරයාත් හරි සතුටු වුණා. පින්වතුනි කොහොමත් රජවරු කුමාරවරු ඔය කීර්ති ප්‍රශංසාවලට කැමතිනි. රජවරු කුමාරවරු විතරක් නෙවෙයි මේ ලෝකේ ජීවත් වෙන ගොඩාක් අය කීර්ති ප්‍රශංසාවලට කැමති. ඒ වෙලාවේ පින්වතුනි අබේරාජ කුමාරයා හවස් කාලෙක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාමයට ගියා. ආරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉතින් කල්පනා කළා දැන් නම් වෙලාව මදි මගේ ප්‍රශ්නය අහන්න. ඒ වගේම තරකයක් ගොඩනගන්නත් අවස්ථාව මදි. මොකක් නිසාද? රෑබෝ වෙලා. ඒ නිසා හොඳම වැඩේ තමයි හෙට අපේ ගෙදරට දානෙට ආරාධනා කරන්න ඕනේ. එහෙම කල්පනා කරලා අබේරාජ කුමාරයා මොකද කරේ? ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ තවත් 3 නමක් සමග හෙට අපේ ගෙදරට දානෙට වඩින්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ සමහරක් විට දන්නව කාරණේ. බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාරගත්තා. පින්වතුනි එදාට පහවදා බුදුරජාණන් වහන්සේ අබේරාජ කුමාරයාගේ ගෙදරට දානෙට වැඩම කළා. එදා දාන්ට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ඉන්න වෙලාවේ හොඳට දානි දුන්නා. දානි දීලා ටිකක් වෙලා ගත වුණාට පස්සේ අබේරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පුංචි පුටුවක ඉඳගත්තා. පින්වතුනි පුංචි පුටුවක ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ අප්‍රිය අමනාප වචන කතා කරනවා ප්‍රියමනාප වචන කතා කරනවද? ඇහුවේ ප්‍රියමනාප වචන කතා කරනවද? ඔබ වහන්සේ සෑම කෙනෙකුටම ප්‍රියමනාප වචනම කතා කරනවාද කියලා ඇහුවා. මෙයාට තරකේ ගොඩනගන්න ඕනකම තියෙන්නේ. දැන් ගොඩාක් අය පින්වතුනි මොකක් හරි ප්‍රශ්නයක් මතු කරගන්න ඕන වුණාම
මොකක් හරි දෙයක් අහනවනේ. ඇඳගෙන ඉන්න ඇඳුම ගැන හරි අහනවා සමහරක් විටනේ. පින්වතුන්ලා දන්නවනේ. ඔය සමහරක් අය මොකක් හරි ප්‍රශ්නයක් මතු කරගන්න ඕන වුණාම මොනා හරි දෙයක් ඇදලා ගන්නවා. ඉතින් අබේරාජ කුමාරයා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ප්‍රියමනාප වචනමද කතා කරන්නේ? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට ඒකට කෙලින් උත්තරයක් දෙන්න බෑ. අබේරාජ කුමාරයා අහනවා ඔබ වහන්සේ ප්‍රියමනාප වචනමද කතා කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකක්ද? මට ඒකට කෙලින් උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ. එක පාරම පින්වතුනි අබේරාජ කුමාරයාගේ කටෙන් පැන්න වචනයක් මොකක්ද ඒ වෙලාවේ? අයියෝ නිගණ්ඨනාථයා විනාශුණා නේද කියලා වචනයක් කටින් පැන්නා. ඇයි? අවශ්‍ය කරන වාදේ ගොඩනගා ගන්න බැරි වුණා මෙයාට. අවශ්‍ය කරන වාදේ ගොඩනගා ගන්න බැරි වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා මොකක්ද අර කියපු වචනේ තේරුම? නිගණ්ඨනාථ පුත්‍රයා විනාශුණා නේද කියලා ඇයි මෙහෙම කිව්වේ කියලා ඇහුවා. ඒ පාරේ කියනවා ස්වාමීනි මෙන්න මෙහෙම දෙයක් වුණා. මං ගියාට පස්සේ නිගණ්ඨනාථ පුත්ත තමයි මට මේ ටික කියලා දුන්නේ ඔබ වහන්සේගෙන් අහන්න කියලා. ඒකයි මම මේ ඇහුවේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා අබේරාජ කුමාරය දැන් අපි කියමු ඔයාගේ ඔඩොක්කුවේ ඉන්නවනේ පුංචි කුමාරයා. දැන් ඒ වෙලාවේ පින්වතුනි පුංචි කුමාරයා අබේරාජ කුමාරයාගේ පුංචි කුමාරයේ පුංචි පුතණුවන් හිටිය ඔඩොක්කුවේ. ආනව කුමාරය ඔය පුංචි පුතාගේ උගුරේ ලී කෑල්ලක් හරි යකඩ කෑල්ලක් හරි මොනා හරි දෙයක් හිර වුණොත් එහෙම මොකද කරන්නේ? ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මං වම් අතින් ඔළුව අල්ලාගෙන දකුණු අතින් කට ඇරලා ඇඟිල්ල නමලා මම ඒ යකඩ කෑල්ල ගන්නවා. අඬද්දිත් ගන්නවද? ඕ මං අඬවුවත් ගන්නවා ස්වාමීනි. ඇයි එහෙම කරන්නේ? අනුකම්පාවක් නැතුවද? ස්වාමීනි මං ඒක කරන්නේ අනුකම්පාව නිසාමයි. මම ඒ වගේ දෙයක් කරන්නේ මොකක් නිසාද? අනුකම්පාව නිසාමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අබේරාජ කුමාරය තථාගත බුදුරජාණන් වහන්සේ අන්න එහෙම උතුමේ. තථාගත බුදුරජාණන් වහන්සේ කියන්නේ යම් කිසි වචනයක් කතා කරනකොට පින්වතුනි නිකං කතා කරන්නේ නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ කතා කරපු වචන අර්ථ සංහිත වචනමයි. පින්වතුන්ලා කල්පනා කරලා බලන්න තථාගත බුදුරජාණන් වහන්සේගේ වචන නිසා අද මේ තරම් පිරිසක් සැනසෙනව නම් තථාගතයන් වහන්සේ ජීවමාන කාලේ මොනතරම් පිරිසක් සැනසෙන්නට ඇද්ද? සෝවිසි කෝටි ලක්ෂ ගණන් උතුමන් වහන්සේලා ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සෝහන් වුණේ
ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සකදාගාමි වුණේ. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අනාගාමි වුණේ. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අරිහත්ත්වයට පත් වුණේ මොකක් නිසාද? තථාගත බුදුරජාණන් වහන්සේගේ වචන නිසා නේද? අමෝඝං බුදුරජාණන් වහන්සේ වචන කතා කළේ නෑ හිස් ඒවා. බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් වැරදි වචන කතා කළේ නෑ. පින්වතුනි, බෞද්ධයන් වශයෙන් අපි හැම කෙනෙකුටම ආදර්ශමත් නේද? අපේ වචන තුලින් අපි මොනතරම් අපාගත වෙන වචන කතා කරනවද? අපේ වචන තුලින් අපි මොනතරම් දුකටපත් වෙනවද? අපේ වචන තුලින් අපි මොනතරම් සතර අපායට යන මඟ හදා ගන්නවද? බොරුවෙන්, මුසාවාදයෙන්, හිස් වචනෙන්, පරුස වචනෙන්, වැඩකට නැති වචන කතා කරලා මොනතරම් අපි දුක් ගමනක් හදා ගන්නවද? මේ සසර ගමන අපි මොනතරම් දුකට වට ගන්නවද? නමුත් පින්වතුනි, තථාගතයන් වහන්සේගේ වචන මොනතරම් නිවිච්ච වචනද? බුදුරජාණන් වහන්සේගේ වචන තුලින් හදවත් මොනතරම් නිවුණද? බුදුරජාණන් වහන්සේගේ වචන තුලින් මොනතරම් මනසට සැනසෙල්ලක් ඇති වුණාද? පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අබේරාජ කුමාරයාට දේශනා කරනවා, යම් වචනයක් අසත්‍යයි, අනර්ථයි, තථාගතයන් වහන්සේ බුදු වචන කියන්නේ අසත්‍ය නම් අනර්ථ නම් ඒ බුදු වචන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පින්වතුනි, මොනතරම් වටිනවද? යම් වචනයක් අසත්‍ය නම් අනර්ථ නම් ඒ බුදු වචන කතා කරන්නට හොඳ නෑ. මොනතරම් ඒ වචන කතා කරත් දුකක් ඇති වෙනවා මිසක් සැනසෙල්ලක් ඇති වෙන්නේ නැහැ. අන්‍යයන්ට අප්‍රිය අමනාප වචන තථාගතයන් වහන්සේ පවසන්නේ නැහැ. පින්වතුනි, මොනතරම් වාසේ ජනක වුණත් අප්‍රිය අමනාප වචන කතා කරන්නට හොඳ නැහැ. යම් වචනයක් සත්‍යයි අනර්ථයි ඒක තථාගතයන් වහන්සේ දන්නවා. අන්‍යයන්ට අප්‍රියයි අමනාපයි ඒ වචන තථාගතයන් වහන්සේ පවසන්නේ. පින්වතුනි, අසත්‍ය නම් අමනාප නම් අර්ථයක් නැත්තම් එබතු වචන තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. තථාගතයන් වහන්සේ කොයිම වෙලාවකවත් එබඳු වචන පාවිච්චි කරන්නේ. යම් වචනයක් සත්‍ය නම් අර්ථයෙන් යුක්ත නම් තථාගතයන් වහන්සේක දන්නවා. තථාගතයන් වහන්සේ ප්‍රියමනාප වචන විතරයි කතා කරන්නේ. තථාගතයන් වහන්සේ කොයි වෙලාවකවත් දුකට හේතු වෙන වචන භාවිතා කරන්නේ. ඒ වෙලාවේ පින්වතුනි, මේක දේශනාව ටිකක් දිගයි. තථාගතයන් වහන්සේ සෑම අවස්ථාවකම කතා කළේ පින්වතුනි අනිත් අයගේ සුභ සිද්ධිය දෙන වචනමයි. බෞද්ධ ජනතාවක් වශයෙන් අපි හැම කෙනෙක්ම
අපි කතා කරන වචනය පිළිබඳ මනා වැටහීමක් හදා ගන්න ඕනේ. කොයි වෙලාවකවත් වචනය තුලින් දුක් වේදනාව ඇති කරගන්න දේවල් ප්‍රකාශ වෙන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ සෑම තිස්සෙම කතා කළේ මොකක්ද? යම් වචනයක් සත්‍යයි අර්ථ සහගතයි තථාගතයන් වහන්සේක දන්න නිසා අන්‍යයන්ට ප්‍රිය මනාප වෙන්න පුළුවන් යහපත් වචනමයි තථාගතයන් වහන්සේ කතා කළේ. බෞද්ධ ශ්‍රාවකයන් වශයෙන් අපිත් මේ වහුරු වෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම කතා කරගෙන යනකොට අබේ රාජකුමාරයා කියනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ මහා පුදුමයි. ඔබ වහන්සේගේ ආවට ආයෙ මම ප්‍රශ්නයක් විසඳගන්න මම එනකොට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න වගේ ඔබ වහන්සේ සෝදානම් වෙලා හිටියා නේද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට සෝදානමක් අවශ්‍ය නැහැ. අබේ රාජකුමාරය මේ ඔබ ආපු රතේ පිළිබඳ ඔබ දැනීමක් තියෙනවද? එහෙමයි ස්වාමීනි මේ රතේ පිළිබඳ මගේ දැනීමක් තියෙනවා. මේක කෑල්ලෙන් කෑල්ලේ මට විස්තර කරන්න පුළුවන්. හැම දෙයක්ම මට විස්තර කරන්න පුළුවන්. අබේ රාජකුමාරය තථාගතයන් වහන්සේටත් එහෙමයි. තථාගතයන් වහන්සේ අවබෝධයෙන්මයි සියල්ල දැනගෙන තින්නේ. තථාගතයන් වහන්සේ වැටහීමෙන්මයි සියල්ල දැනගෙන තින්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේට 아무තු සෝදානමක් අවශ්‍ය නැහැ. තථාගතයන් වහන්සේට සෝදානම් වෙලා ඉන්න අවශ්‍ය නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තථාගතයන් වහන්සේ අවබෝධයෙන්මයි වැඩ ඉන්නේ. යම් දෙයක් තථාගතයන් වහන්සේ ගෙන් යමෙක් ඇහුවොත් එහෙම ඒකට බුදුරජාණන් වහන්සේට 아무තු සෝදානමක් අවශ්‍ය නැහැ. තථාගතයන් වහන්සේ සෝදානමක් නැතුවම ඕනෑම දෙයකට උන්වහන්සේ පිළිතුර ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අබේ රාජකුමාරය තථාගතයන් වහන්සේ කියන්නේ ඕනෑම දෙයකට පිළිතුරු දීමට සමර්ථ අවබෝධයකින් යුක්ත උතුමන් වහන්සේ නමක්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නැවත සිහිපත් කරනවා අබේ රාජකුමාරය තථාගතයන් වහන්සේගේ ධම්ම ධාතුව ශ්‍රේෂ්ඨයි කියලා. පින්වතුනි ධම්ම ධාතුව මොකක්ද කියලා අබේ රාජකුමාරයා ඇහුවේ නැහැ. ඇහුවනම් බුදුරජාණන් වහන්සේ ගැඹුරු දේශනාවක් සිද්ධ කරන්නට නියමිතව තිබුණා. ඒ ධම්ම ධාතු කියන විග්‍රහයක් එක්කම චතුරාර්ය සත්‍ය ධර්මය ගැඹුරු ධර්ම අර්ථ විග්‍රහයක් තථාගතයන් වහන්සේ සිද්ධ කරන්නට නියමිත වෙනවා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ගම්භීර ධර්මයත් එක්ක උන්වහන්සේ දේශනා කළේ මේ ගැඹුරු ධර්මයත් එක්ක ජීවත් වෙන සත්‍යය මේ දුකෙන් මිදෙන මාවත අනුගමනය කළ යුතුයි. අපි හැම කෙනෙක්ම සසර ගමනක මහා දුක් විඳ විඳ යන ගමනක් මේක. සැහැල්ලුවක් සැනසෙල්ලක් ලැබුවාට අපි කොතනකවත් සැපක් ලබන්න අය නෙවෙයි. නමුත් අපි තේරුම් ගන්නට ඕනේ
එකම සැප තියෙන නිවන තුල පමණයි. ඒ නිවන් සුව ලබා ගැනීමට අපි හැම කෙනෙක්ම මහන්සි වෙමින් කටයුතු කරන්නට ඕනේ. ඒ නිසා අද දවසේදී ඒ තථාගත බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන අපි හැම කෙනෙක්ම උතුම් පින්කම් මාලාවක් කරමින් තථාගතයන් වහන්සේට ආමිස පූජා පවත්වමින් මේ සිද්ධ කරන උදාර කුසල් අපට සැනසෙල්ල ළඟා කර ගැනීමට ඒකාන්තයෙන් උපනිශ්‍රය වෙනවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරගනිමු මේ සිද්ධ කරගත් උදාර කුසල් අපි හැමදෙනාටම මේ භව දුකින් මිදී සාන්ත නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට ඒකාන්තයෙන් හේතුපනිශ්‍රය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එසේ ප්‍රාර්ථනා කරගෙන ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවට වසර 75ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී අතිපූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා සංවිධායකත්වයෙන් අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් කැපවීමෙන් යුක්තව මේ සිද්ධ කරන උදාර අසදුස මහා පින්කමෙහි දායකත්වය අරගෙන බොහෝ පින්වතුන් කටයුතු කරනවා. ඒ කටයුතු කරන අතරතුර මේ උතුම් ධර්ම දේශනා අද රාත්‍රියේ එළි වෙනකම්ම සිද්ධ කරමින් මේ උතුම් පුණ්‍ය භූමිය තුල බුදුබණ ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා ගන්නවා. මේ උතුම් පුණ්‍ය භූමිය පමණක් නෙවෙයි ශ්‍රී ලංකා වාසී ලෝකවාසී ජනතාවට මේ උතුම් බුදු මඟ කියා දෙන්නට අසා ගන්නට සලස්වීමේ මහා භාග්‍ය සලසාගෙන කටයුතු කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පහළ වූ පළවෙනි බෞද්ධ නාලිකාවන බෞද්ධ නාලිකාවේ අද දවසේදී මේ දායකත්ව ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ හික්කඩුවේ ප්‍රසිද්ධ නොතාරිස් රංජනී කළුපාන මහත්මිය විසින් තමයි මේ උතුම් දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ජී.ඒ. කළුපාන පියතුමා හා කුසුමාවතී මෞතුමිය ඇතුළු පින් බලාපොරොත්තු වෙන සියලු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට බුදු සසුනට උදාර සේවයක් සලසන පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ නායක ස්වාමින් වහන්සේට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් මෙම ධර්ම දේශනා කුසලය සමට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අද මේ උතුම් දායකත්ව ධර්ම දේශනාව බෞද්ධ නාලිකාව වෙනුවෙන් ඒ පින්වත් සෑමදෙනා සිද්ධ කළා තින්නේ. ඒ වගේම ටීවී දිදුල බෞද්ධ සහ ළමා නාලිකාවේ දායකත්වය ගලබඩ පදිංචි වසන්තා මහත්මිය මීටියාගොඩ පදිංචි චේජා වන්‍යාරච්චි මහත්මිය මීටියාගොඩ පදිංචි නන්දනී මහත්මිය මීටියාගොඩ පදිංචි සීතා පත්මිනී මහත්මිය හික්කොඩෝ පදිංචි චිත්‍රා සාදරී මහත්මිය එල්පිටිය පසු වෛද්‍ය මාවතේ පදිංචි කාන්ති පොන්නම්පෙරුම මහත්මිය එල්පිටිය රජමහා විහාරයේ මාවතේ පදිංචි වසන්තා රෝහිණී පොන්නම්පෙරුම මහත්මිය ඇතුළු පින්වතුන් ඒ පින්වත් සෑමදෙනාම බලාපොරොත්තු වෙන්නේ දායකත්වය දරූ සියලු දෙනාගේ මියගිය දෙමව්පියන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මෙම් පින්කම සඳහා දායකත්වය සියලු දෙනාගේ සුජීවත්ව සිටින සෑමදෙනාට ආශිර්වාද කිරීම ඒ වගේම පහ වසර සිත්ස්ත විභාගයට පෙනී සිටින ටිනුදීප්ති සංසා සහ නතුම්සා තිල්නුලි දරුවන්ට ආශිර්වාද කිරීම ජුනි මාස 10 වන දින උපන් දිනයේ සමරන සනුදී සුදම්සා මායා කඩුව දියණියට ආශිර්වාද කිරීම දායකත්වයේ දැක්වූ සියලු දෙනාට සැප
නිවන් මඟ ගමන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි මේ උතුම් දායකත්වය සලසාගෙන කටයුතු කරන්නේ. ටීවී දිදුල බෞද්ධ නාලිකාවට බෞද්ධ නාලිකාවට දායකත්වයේ දරූ ඒ සෑම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඒ සෑම දෙනාගේ සියලු යහපත් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. අද මේ උතුම් පුණ්‍ය භූමියට ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවට වසර 75ක් පිරීම නිමිත්තෙන් සම්බන්ධ වෙමින් සහයෝගය දක්වමින් කටයුතු කරන ඔබ අප හැම දෙනාටම මහ සංගරුවනට තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. උතුම් නිවන් මඟ ගමන් කරන්නට ශක්තිය ලැබේවා. උතුම් නිවන සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා තෙබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති. ස්වර්ණමාලී මහා ථූපාභිවන්දනා